Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ වෙනද වගේම තවත් අලුත් ලස්සන ස්ටඩි vlog එකක් එක්ක. මුලින්ම කියලා ඉන්න ඕනේ ලැබුවා වූ මේ 2026 නවවසර ඔයාලා හැමෝටම ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ නවවසරක් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ මුල්ම ප්‍රාර්ථනය. එහෙනම් ඉතින් අපි අද බලන්න යන්නේ 2026 අවුරුද්ද ජනවාරි 1 වෙනි දවසේ මම මොනවද කරේ කියලා. ඉතින් ඇත්තටම අවුරුද්ද ලබද්දි නම් මම හිටියේ නිදාගෙන මම ඒ වෙලාවේ වැඩ කරේ නැහැ. උදේ 5ට විතර නැගිටලා මම මුලින්ම කරේ මගේ අද දවසේ කරන්න ඕන වැඩ ටිකේ චුට්ට to do list එකක් ලියා ගන්න එක. ලොකු ස්ටඩි එකක් නම් අද දවසට දාන්නේ නැහැ. මොකද මට තව වැඩ ගොඩක් තියෙනවා කරන්න ස්ටඩීස් වලට අමතරව ඒවත් මම බ්ලොග් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවත් ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ කොහොමද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. to do එක ලියලා මම බිත්තිය ළඟින් අලව ගත්තා. එතකොට මට නිතරම කරන්න ඕන වැඩ ටික පේන නිසා මම අලුත් අවුරුද්ද පටන් ගත්තේ යාළුවනේ විද්‍යාව පළවෙනි පාඩමෙන්. ඉතින් අපිට O level කරන 10 11 ළමයින්ට තියෙන බැරෑරුම් විෂයන් වලින් එකන්නේ සයන්ස් කියන්නේ. ඒ එක B එක කියන දෙක අතර මැදනේ ගොඩක් වෙලාවට ළමයි ඉන්නේ. ඒද බිද හිතාගෙන බැලුවා. ඉතින් මං හිතුවා 10 වසරේ වැඩ විද්‍යාව විෂයම පටන් ගන්න. මම මුලින්ම විද්‍යාව රෙකෝඩින් එකක් තිබ්බා. ඒක මුලින්ම බැලුවා පළවෙනි පාඩමේ භාගයක් විතරකන් ඒ රෙකෝඩින් එක තිබ්බා. ඒ රෙකෝඩින් එක බලලා පාඩම හොඳට කියවලා තේරුම් අරගෙන පාඩමෙන් ප්‍රශ්න හදන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා දන්නවනේ මගේ 9 වසරේ බ්ලොග්ස් වල ඕගොල්ලෝ එකතුලා හිටියනම් මාත් එක්ක ඕගොල්ලෝ දන්නවා මම ඕනේ විෂය පාඩම් කරන්නේ ඒ විෂයට ප්‍රශ්න හදාගෙන කියලා. ඉතින් මං ඒ විදිහට ප්‍රශ්න හදන්න පටන් ගත්තා. දැනටවත් විෂයන් කිහිපයක ප්‍රශ්න හදලා ඉවරයි. ඉතින් මේ අවුරුද්දේ මම මුලින්ම විද්‍යාවට ප්‍රශ්න හදන්න පටන් ගත්තා. විද්‍යාව පාඩම් වැඩ ටික ඉවර කරාට පස්සේ 2026 අලුත් අවුරුද්දේ පොත්වලට පිටකොළ දාන්න තමයි ලෑස්තුනේ. ඉතින් මම යන 10 වසරට නේ. එතකොට අපේ විෂය 9 තියෙන්නේ අච්චුපොත් 14යි ලියන පොත් 9යි. එනකොට අපිට අච්චුපොත් 6යි හම්බුනේ. ඒතරම් හම්බ වෙනවා කිව්වේ 10 වසර පටන් ගත්තට පස්සේ. ඉතින් එතකම මට පොත්වල පිටකොළ නොදා ඉන්න බැරි නිසා මම ලියන පොත් ටිකටයි අපිට හම්බුණ ටෙක්ස්ට් බුක් වලටයි පිටකොළ දාන්න පටන් ගත්තා. ඉතින් මායම් මේ ගිහිල්ලා 31 වෙනිදා ඕන කරන බරු ටික ඔක්කොම අරන් ආවා මේ පොත්වලට ඔක්කොම පොත්වලට දාන්න. ඉතින් මේ තියෙන ස්ටිකර්ස් ටික මම මුලින්ම ස්ටිකර් ටික ලියලා ඒව පොඩක් තීන්ද වේලෙන පැත්තකින් තියාගත්තා. අපිට 10 වසරට තිබ්බේ කොළ පාට වර්නිෂ් ඔක්කොම පොත්වලට කොළ පාට වර්නිෂ් දාලා අදාළ නංගස් ටික ඇලෙව්වා. පැත්තෙන් තියෙන්නේ අපිට හම්බුන්නේ නැති පොත් ටිකේ ස්ටිකර් ලියාපු ටික. එහෙනම් යාළුවනේ අපි කොමර්ස් පන්ති ගිහින් ඇවිත් ආයෙත් වීඩියෝ එකට එකතු වෙමු. ඉතින් ඔයාලා මම කලින් කිව්වනේ මම කොරියන් කරන්න කියලා. ඒක මම මාරු කරගත්ත කොමර්ස් වලට. මොකද ලේස් සබ්ජෙක්ට් එකක් කළා ඒකක් දාන එක හොඳයි කියලා මට හිතුණා. ඒ ඇවිල්ලාම රෑ වෙනකන් පොත්වලට ඉටිකොළ දැම්මා. ඉටිකොළ ඊට පස්සේ පාට තීරුවයි ඔය දම් පාට කොටුවයි ඒ ටික තමයි රෑ දැම්මේ. දම් පාට කොටුව තමයි පන්තියේ පාට, තීරුවෙන් කියවෙන්නේ විෂය පාට, එතකොට වර්නිෂ් එකෙන් කියවෙන්නේ ශ්‍රේණී පාට. ඒ විදිහට තමයි අපේ තියෙන්නේ. ඊට පස්සේ පන්තියේ පොත් වර්ගයක් තිබ්බා. ඒ ටිකටත් ඉටිකොළ දැම්මා. නැත්තම් පොත් වල වදරන්නේ දැන් ඒක අවුරුද්දක් නෙවෙයිනේ යාළුවනේ. මේ පොත් අපි අවුරුදු දෙකක්ම පාවිච්චි කරන්න ඕනේ.
ඉල්ල. ඉතින් මන් 10 වසරට එද්දි මගේ කාමරේ මගේ වෝල් එක චුට්ටක් විතර වෙනස් කරා. මතක ඇති කලින් වීඩියෝස් වල මෙතන තිබ්බ පොඩි ස්ටිකි නෝට් වල මොටිවේෂනල් සෙන්ටෙන්ස් ටිකක් මම ඒ ටික අරගෙන හැදුවා 9A කියලා. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති මම පාඩම් කරන හැම වෙලේම මට පේන්නේ 9A කියන එක. ඉතින් මම 10 වසරට අලුත් ස්ටඩි ටේබල් එකක් කරගත්තා. දැන් ඒක තමයි පෙන්වන්නේ. ඔය 10 වසරේ පොට් එක. ඊට පස්සේ මම අරගත්ත පොට් එක. මගේ පෑන් පැන්සල් ඊට පස්සේ ස්ටිකි නෝට් ස්ටෙප්ලර්ස් ගම් හැමදේම තියෙන. ඉතින් ඕකේ. ඉතින් ස්ටඩි ටේබල් එකේ මේසේ අට කෑල්ලක් තියෙනවා. මම ඒකට තමයි මගේ ඉතුරු පොට් ටික දාලා තියෙන්නේ. මම පෙන්වන්නම්. මගේ O level පොට් ටික දැන් මේ තියෙන ටියුෂන් ක්ලාසස් වල පොට් ටික මේ තියෙන O level and grade 11 පොට් ටික. ඉතින් ඔයක තමයි අද මගේ වීඩියෝ එකේ සාරාංශය. නම් ගිහින් එන්න අලුත් දවසක අලුත් වීඩියෝෙන් හම්බ එතකම් පරිස්සමින් ඉන්න. බයි. ඉතින් රාමෙන් එකකුත් කෑවා. එකත් කියලා එන්න යාවේ. බයි.